A32 පුනරින් මාර්ගයේ 32 වන සැතපුම් කණුවෙන් ආරම්භ වන මුලන්කාවිල් නගරය අත්පත් කර ගැනීමේ අවසන් අදියර ඊයේ දහවල් ආරම්භ වී එය නිමවටපත් වූයේ අද මධ්‍යහ්නයේ. යුද හමුදාවේ 58 වන සේනාංකයේ බටපිරිස් අඛණ්ඩව දිවා රැය සටන් වදිමින් මුළු ප්‍රදේශයේම බලය තහවුරු කරගනු ලැබුවා. යුද හමුදා ප්‍රහාර වලින් අවම වශයෙන් ත්‍රස්තවාදීන් 20කට අධික පිරිසක් අවසන් සටනේදී පමණක් මිය යන්නට ඇති බවට යුද හමුදාව විශ්වාස කරනවා. මුලන්කාවිල් රැක ගැනීමට LTTE සිය උපරිම වෙඩි බලය යෙදූ බවද හමුදාව පෙන්වා දෙනවා. මුලන්කාවිල් LTTE හඳුන්වනු ලබන්නේ ඔවුන්ගේ මහවීර නගරය ලෙසයි. ඊට ප්‍රධාන හේතුව සෑම වසරකම LTTE පවත්වනු ලබන මියගිය සගයන්ගේ ප්‍රධාන සැමරුම වන මහවීර සැමරුම පැවැත්වෙන්නේ මේ නගරයේ වීමයි. ඒ සඳහා භාවිත වන LTTE මහවීර ක්‍රීඩාංගණයයි මේ. මුලන්කාවිල් කිල්නොච්චි දිස්ත්‍රික්කයේ මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේද ජනතාව පහසුවෙන් ඒකරාශී කිරීමට ගමන් පහසුව ඇති නගරයයි. එම නිසා LTTE කිල්නොච්චියේ හැරුණු විට ඔවුන්ගේ ඊළඟට වැදගත්ම පරිපාලන නගරය ලෙසයි මුලන්කාවිල් භාවිත කර ඇත්තේ. කිල්නොච්චිය හෝ පුනරින් රැක ගැනීමට LTTEට හැකියාවක් නොමැති බව මුලන්කාවිල් බැඳවැටීමෙන් පැහැදිලි වන බවයි යුද හමුදාව පවසන්නේ. මෙම ජයග්‍රහණයත් සමග සොල්දාදුවන් තවත් උද්‍යෝගයෙන් සටන් වදින බව 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශ්‍රවේන්ද්‍ර සිල්වා පවසනවා. කිල්නොච්චියේ විනයාගපුරම් කලාපයේ ප්‍රධානතම පාසල් රෝහල් ඇතුළු රජයේ ගොඩනැගිලිද මුලන්කාවිල් කේන්ද්‍ර කොට පිහිටුවා තිබෙනවා. මුලන්කාවිල් රජයේ පාසල උතුරේ මෙතෙක් හමු වූ සිසු ප්‍රදේශවල පාසල්වල මෙන්ම LTTE බලපෑමට ලක්ව ඇති බවට සාධක පවතිනවා. මුලන්කාවිල් රෝහලද LTTE විසින් සුපුරුදු පරිදිම කොල්ලකා තිබෙනවා. රජය විසින් සාමාන්‍ය ජනතාවට නිකුත් කළ ඖෂධ හා වෛද්‍ය උපකරණ LTTE පැහැරගෙන කිල්නොච්චි දිස්ත්‍රික්කයේ LTTE ප්‍රධානතම සොහොන් භූමිය පිහිටා තිබෙන්නේත් මෙම මුලන්කාවිල් ප්‍රදේශයේ. අප හෙට දිනේ එහි දර්ශන ඔබ වෙත ගෙනීමට බලාපොරොත්තු වෙනවා. රූපවාහිනියේ සමන් කුමාර රාමවික්‍රම මුලන්කාවිල් සිට.